අයිබෝන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවී රසායනික පදනම පාඩමේ ඒ කියන්නේ 10 වසර පළවෙනි පාඩමෙන් අහලා තියෙන පසුගිය විභාග ප්‍රශ්න පිළිබඳව. හරි අපි යමු ප්‍රශ්න වලට. 2016 අහලා තිනවා අමාලිගේ සම වියලි වන අතර මේ එහෙනම් අමාලි ගැන නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ හැම ගැන. අමාලිගේ සම වියලි වන අතර ඇයගේ වැලමිට දණහිස ආදී ස්ථානවල කටුවැනි බිබිලි මතුවී ඇත. කොහෙද වැලමිට දණහිස ආදී ස්ථානවල කටුවැනි බිබිලි මතුවී ඇත. තවද ඇගේ ඇස්වල බිටෝ ලප ඇත. ඇස්වල මොනවද තියනවා කියන්නේ? බිටෝ ලප තියනවලු. බිටෝ ලප තියනවලු ඇස්වල. හරිද? අමාලි පෙළණිවේ පහත සඳහන් කුමන විටමිනේ ඌනතාවයෙන්ද? එතකොට අමාලිට තියෙනවා විටමින් ඌනතාවයක්. අන්නේ විටමින් ඌනතාවය නිසා තමයි අමාලිගේ වැලමිටේ දණහිස්වලයි කටුවගේ බිබිලියවිල්ල තියෙන්නේ. ඒ වගේම තමයි එයාගේ ඇස්වල බීටෝ ලපක් තියෙනවා. එතකොට මෙයා මෙන්න මේ රෝග ලක්ෂණ මතුවලා තියෙන යම්කිසි විටමින් එක ඌනතාවයේ මොකක්ද අන්නේ විටමින් ඒ ඌනතාවය කියලා අහන්නේ 2016. එතකොට පුතේ ගොඩක් අය ඔන්න ඔය මේ ජීව රසායනික මේ පදනම් පාඩමේ 10 වසර පළවෙනි විද්‍යාව 10 වසර පළවෙනි පාඩමේ ඔය විටමින් කණජ ලවණ වගු ටික පාඩම් කරන්න සෑහෙන අකමැති ඒවා අමාරුයි කියලා හිතලා. අපි බලමු මේකට උත්තරේ විටමින් A කියලා කෙලින්ම ගහන්න නැතුව මම අනිත් මේ කියන්නේ මේක මතක තියාගන්න ක්‍රම ටිකත් ඔයත් එක්ක සාකච්ඡා කරන්නම්. ඔයාලට කියලා දෙන්නම්. පොඩි නෝට් එකක් දාගන්න මේ ඔයාලට ඕන පොඩි නෝට් එකක් දාගන්න. හොඳේ. හරි. අපි බලමුකෝ විටමින් වගුවට යන්කෝ. මම මේක බෝඩ් එක පාවිච්චි කරන්නේ නැතුව මේ මෙතන මේ විදිහට පාවිච්චි කරන්නත් හේතුව තමයි මට ඔයාලට මේක පෙන්නලා කරලා දෙන්න පුළුවන්. ඒකයි. හරි. අපි යමු. මානව දේහ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන විටමින් වර්ග ඒවායේ ප්‍රයෝජන හා ඌනතා ලක්ෂණ. ගොඩක් වෙලාවට මේ ප්‍රයෝජනයටත් වඩා ඌනතා ලක්ෂණ තමයි අහන්නේ. හැබැයි අපිට ප්‍රයෝජනේ දැනගත්තා නම් ඌනතා ලක්ෂණේ මතක තියාගන්න එක හරිම ලේසි. හරිද? හරි. විටමින් A. අපි යම් පළවෙනි විටමින් එකට විටමින් A. විටමින් A තමයි පෙනීමට වැදගත් වෙන්නේ. පෙනීමට වැදගත්. අපේ පෙනීමට වැදගත් වෙන තියෙනවානේ දෘෂ්ටි වර්ණක කියලා. හරිද? එතකොට දෘෂ්ටි වර්ණක තියෙනවා අපේ පෙනීමට වැදගත් වෙන්නේ දෘෂ්ටි වර්ණක. හරිද? රොඩොප්සින් එහෙම කියලා තියෙනවා දෘෂ්ටි වර්ණක. එතකොට අන්න ඔය දෘෂ්ටි වර්ණක සෑදීමට අවශ්‍ය වෙන්නේ විටමින් A. හරි. එහෙනම් ඔයා හිතන්න දැන් අපේ දෘෂ්ටිය, ඒ කියන්නේ අපේ දැන් දෘෂ්ටි වර්ණක හදන්න ඕනි නම් විටමින් A. එහෙනම් විටමින් A අඩු වුණොත් අපේ මොකේද ප්‍රශ්න වෙන්න පුළුවන්? දෘෂ්ටියේ ප්‍රශ්න වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ පෙනීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඇස්වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද? විටමින් A නිසා මොනවද විටමින් A අඩු වුණාම ඇති වෙන්නේ? ඇස්වල ප්‍රශ්න. A අඩු වුණාම ඇති වෙන්නේ මොකේ ප්‍රශ්න ඇති වෙනවද? ඇස්වල ප්‍රශ්න. බලන්න ඌනතා ලක්ෂණ මොනවද කියලා විටමින් A අඩු වුණාට පස්සේ. මේ තියෙන්නේ ඇයිද පේන්න ඕනි එක නැත්තම් ඉතින් ඒක ප්‍රශ්නයක් නේ. ඒක තමයි මේ තියෙන්නේ. මොනවද ඌනතා ලක්ෂණේ? රාත්‍රී අන්ධතාව. මේක දෙවෙනි ඊළඟ ප්‍රශ්නේ මේ මොකද්ද මේ ඌනතා ලක්ෂණේ? ඇසේ බීටෝ ලප ඇති වෙනවා. ඇසේ මොන ලපද ඇති වෙන්නේ? බීටෝ ලප. ඊට පස්සේ ඔන්න පෙනීමට ඇස්වල ක්‍රියාකාරීත්වය කියන්නේ පෙනීමට වැදගත් වෙනවා විටමින් A. ඒ වගේම තමයි සම නිරෝගීව පවත්වා ගන්නත් වැදගත් වෙන්නේ මොනවද? මොකද්ද විටමින් එක වැදගත් වෙන? විටමින් A. සම නිරෝගීව පවත්වා ගන්න වැදගත් වෙන විටමින් එකත් විටමින් A. එහෙනම් මට ඔයා කියන්න විටමින් A අඩු වුණාට පස්සේ තව කොහේ ප්‍රශ්න ඇතිද? දැන් සම නිරෝගීව පවත්වා ගන්නට ඕනේ විටමින් A නම් විටමින් A නැති වුණාට පස්සේ සම නිරෝගීව පවතීද? නැහැ. එහෙනම් ඊළඟට ප්‍රශ්න ඇති වෙන්න ඕනේ තැන කොහෙද? සම. එහෙනම් යමු අපි මොනවද බලමු ඌනතා ලක්ෂණ. එහෙනම් සමය ඇති වෙන ඕන ප්‍රශ්න. මෙන්න බලන්නකෝ සමට වෙලා තියෙන දේ මක බෑවිලා හැන්දි ගෑවිලා ගිහිල්ලා. සමේ වියලි බව. ඊට පස්සේ වැලමිට දනහිස ආදී කටුවැනි කටු වගේ බිබිලි මතු වෙනවා. ඊට පස්සේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතත් රෝගාබාධ ඇති වෙනවා. ඒ කියන්නේ ශ්වසන ආලවල එහෙම ප්‍රශ්න ඇති වෙනවා. ශ්වාසන ආලවල. හරි. එතකොට විටමින් A ඕනි වෙන්නේ ඇස්වලටයි හමටයි. එහෙනම් ඒක අඩු වුණාම ප්‍රශ්න ඇති වෙන්න ඕනේ ඇස්වලයි හමේ. නේද? එහෙනම් මේ දෙකේ ප්‍රශ්න තියෙනවා නම් කොහෙද මේ කියන්නේ මොකද්ද ඌනතාවය තියෙන්නේ? විටමින් A. පැහැදිලි නේද? එහෙනම් බලමු ඌනතා ලක්ෂණ ටික. රාත්‍රී අන්ධතාවයේ ඇසේ බීටෝ ලප ඊට පස්සේ සමට ගියන් අපි සමේ වියලි බව දණහිස වැලිමිට ආදී කටුවැනි බිබිලි ඊට පස්සේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ. හරි. අන්න ඕක හරි ලේසියිනේ. හරි. එතකොට මෙන්න මේක ඇතුලේ තියෙනව නේද පළවෙනි ප්‍රශ්නේ උත්තරේ? මොකද්ද මේ පළවෙනි ඒ කියන්නේ පොතේ දීලා තියෙන එක මේ ඔයාලගේ සිලබස් එකේ හරියද අහන්නේ? පොතෙන් පිට දේවල් අහන්නේ නැහැ. හරිද? ගණන් එහෙමනම් පොඩ හිතලා හදන්න. පොතේ දීලා තියෙන ගණන් මේකට දාලා හරියනවා. එතකොට ඔන්න තියෙනවා අමාලිගේ සම වියලි වන අතර ඇයගේ වැලමිට දනහිස ආදී ස්ථානවල කටුවැනි බිබිලි මතුවේ ඇත. ඔන්න අර මං කියපු රෝග ලක්ෂණය වල පොතේ දීලා තියෙනවා. ඇස්වල බීටෝල අප තියෙනවා. මොකද්ද මේ ඇස්වලයි හැමේ ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ? ඌනතාවය විටමින් A.
දැන් ඉතින් අපි දැන් මෙහෙම පේපර් එක සාකච්ඡා කරනවා කියලා කියන්නේ පුතේ මේ ඒකට උත්තරේ ගහලා නිකන් යන එක නෙමෙයි. මේක තේරුමක් නෑ. මේකෙන් මේ විනාඩි 30ක් වගේ අරගෙනවා මේ වීඩියෝ එක බලන කාලය තුල ඔයාලට පළවෙනි පාඩම සම්පූර්ණයෙන් මතක් වෙන්න ඕනේ. ඒකයි මේකේ අරමුණ. හරිද? හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ දේවල් වලට විටමින් B. පුතේ විටමින් B මොනවද ස්නායු පටකවල නිසි පැවැත්මට ඕනි, රතුරුදුරාණු නිපදවීමට ඕනි, ඊට පස්සේ සම නිරෝගීව පවත්වා ගැනීමට, පරිවෘත්තීය ක්‍රියා සඳහා, ඇටමුදුන නිර්මාණයට, රක්තාණු වල පරිණතියට, ප්‍රතිදේහ හදන්න ඒ දේවල් වලට විටමින් B ඕනිලු. හරි. එහෙනම් ඔන්න විටමින් B අඩු වුණාම ඇතිවන ඌනතා ලක්ෂණ මොකක්ද ඇති වෙන්නේ? බෙරි බෙරි රෝගය. පුතේ මේ අකුරු වලින් මතක තියෙන B විටමින් B ඒ හින්දා මොකද බෙරි බෙරි රෝගය. ඕක මෙහෙම බෙරි බෙරි රෝගය කියන එක ලෝකෙට ওই වචනේ ඇවිල්ලා තියෙන බටහිර වෛද්‍ය විද්‍යාවට. ඕක මේ බැරි බැරියාව කියලා තමයි සිංහලෙන් කියන්නේ. එතකොට ඔය ඒක තමයි අර නිකන් අයියෝ බෑ වගේ අන්න ඒ සීන් එක තමයි ඔය. එතකොට මේ ඒක තමයි ඔය බෙරිබෙරි රෝගයේ විදිහට බටහිර වෛද්‍ය විද්‍යාවේදී ඕක පරිවර්තන වුණේ. ඊට පස්සේ විටමින් B අඩු වුණාම ආයෙ මේ මුඛ කොන් වන වෙනවා. හරිද? මුඛ කොන් වන වෙනවා. පුතේ මේ තැන් කීපයකම කතා කරා නේද? විටමින් B ඕනි කියලා රතුරුදුර අණු සෑදීමට ඕනිලු. ඊට පස්සේ රක්තාණු වල පරිණතයට, ඒ කියන්නේ රතුරුදුර අණු තමයි. ඒ වගේ පරිණතියට ඕනිලු කියලා. එහෙනම් විටමින් B වල ප්‍රශ්නයක් තියෙනවා නම් තව මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙයිද? මොන වගේද මේ? රතුරුදුර අණු වලත් ප්‍රශ්නයක් ඇති වේවි. මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ? රතුරුදුරාණු වලත් ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ. පුතේ රතුරුදුරාණු තියෙන ප්‍රමාණයගේ අඩු වුණාට පස්සේ රතුරුදුරාණු හීනයි. මොන හීනතාවයේද? රක්ත හීනතාවය. මොකක්ද ඇති වෙන ලෙඩේ? රතුරුදුරාණු හීන වුණාම රතුරුදුරාණු ප්‍රමාණය අඩු වුණාම මොකක්ද ඇති වෙන ලෙඩේ? රක්ත හීනතාවය. එහෙනම් විටමින් B උණතාවය නිසා ඇති වෙනවා මොකද්ද? රක්ත හීනතාවය. ඊළඟට දීලා තියෙනවා සමේ වීලි බව සහ වර්ණ වෙනස් වීමත් විටමින් B වලින්. විටමින් C හරි ලේසි. විටමින් C ස්කර්වි රෝගය. නාමෙති ස්කර්වි රෝගය, රෝග සුව වීමට කල්ගත වීම, අභ්‍යන්තර රුධිර ගැලීම ඇතිවීම, විදුරු මස් දුර්වල වීම වගේ දේවල් තියෙනවා විටමින් C වලින්. C ස්කර්වි. මෙන්න මේක සුලභ රෝගයක්. හරිද? මේ වගේ සුලභ දේවල් තියෙනවා. විදුරු මස් දුර්වල වීමයි ස්කර්වි රෝගයයි කියන එක අර යුනික් පොයින්ට් දෙකක් විටමින් C උණතාවේ. විටමින් C උණයි නම් එයාගේ විදුරු මස් දුර්වල වෙනවා. එතනින් ගියාට පස්සේ ස්කර්වි කියන්නේ මොකේ හැදෙන රෝගයක්. ස්කර්වි රෝගය කියන එක ඇති වෙනවා. හරි ඊට පස්සේ විටමින් D. ඔයාලා දන්නේ නැති කතාවක් කියලා දෙන්න. විටමින් D තියෙන්නේ සූර්යාලෝකයේද? නෑ. විටමින් D අපේ ඇඟ ඇතුලේ හැදෙන්නේ කොහොමද දන්නවද? අපේ ඇඟ ඇතුලේ හැදෙන්නේ අපේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල්. අන්න ඔය කොලෙස්ටරෝල් වලින් තමයි විටමින් D හැදෙන්නේ. හරිද? විටමින් D හැදෙන්නේ කොලෙස්ටරෝල් වලින්. කොහොමද හැදෙන්නේ? සූර්යාලෝකයේ තියෙන පාරජම්බුල විකිරණ. පාරජම්බුල විකිරණ කියන්නේ UV විකිරණ. අන්න ඔය UV විකිරණ මේ වලින් තමයි ඔය කොලෙස්ටරෝල් කියන්නේ පරිවර්තන වීම සංකීර්ණ ක්‍රියාවලියක් යනවා. වකුගඩුත් ඕනි වෙනවා. ඊට පස්සේ අක්මාවත් ඕනි වෙනවා. හමත් ඕනි වෙනවා. ඔය තැන් තුනම ඕනි වෙනවා විටමින් D කියන්නේ ක්‍රියාකාරී විටමින් D බවට පත් කරන්න ඔය තුනම ඕනි වෙනවා. හරිද? එතකොට විටමින් D සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ අක්මාව, වකුගඩු, සම. ඔය තුනම ආශ්‍රිතව තමයි මේ සක්‍රීය විටමින් D එක නිෂ්පාදනය වෙන්නේ. එතකොට සූර්යාලෝකයෙන් අපේ ඇඟට හො ගාලා ඇවිල්ලා විටමින් D වැටෙනවා එහෙම නෙවෙයි. හරිද? එතකොට මේ විටමින් D නිෂ්පාදනයේ සූර්යාලෝකයේ ඕනි අර පළවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන සූර්යාලෝකයේ තියෙන පාරජම්බූල විකිරණ ඕනි කොලෙස්ටරෝල් වලින් මේ පළවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න. හරිද? ඔයාලගේ මට්ටමට ගැලපෙන්නේ. ගැලපෙන්න තමයි මේ කියන්නේ. හරිද? නැත්නම් ඔගේ සම්ප්‍රතික්‍රියා හැම කැල්සිට්‍රයෝල් ඒවා කියන්නේ නැහැ. හරි. ඊට පස්සේ විටමින් D අඩු වුණාම මොකද වෙන්නේ? දත් දිරා යනවා. වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යනවා. දත් දිරා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ ආයේ? අස්ථි දිරා යාම සිද්ධ වෙනවා. දත් දිරා යාම සහ අස්ථි දිරා යාම. ඔය දත් දිරා යන්නයි අස්ථි දිරා යාමනේ අස්ථි බිඳී යාම. දත් දිරා යාම සහ අස්ථි බිඳී යාම සිද්ධ වෙන්නේ හේතුව මොකක්ද දන්නවද? මේ තියෙන හේතුව. විටමින් D ඕනි කැල්සියමයි ෆොස්ෆරසුයි අවශෝෂණයට. විටමින් D මොනවට ඕනේද? කැල්සියමයි ෆොස්ෆරසුයි අවශෝෂණයට. දැන් මේ දෙක හරියට සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. අස්ථි වලයි දත් වලයි තියෙන ප්‍රධාන සංඝටකනේ කැල්සියම් සහ ෆොස්ෆරස් කියන්නේ. එතකොට ඕවා අවශෝෂණයට ඒක නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? මේවා පහසුවෙන් අස්ථි සහ මේ අස්ථි පහසුවෙන් බිඳී යන්න පුළුවන්. ඇයි? අස්ථි වල ශක්තිය නැහැනේ කැල්සියම් අඩු වුණාට පස්සේ. අන්න ඒකයි ඔය ප්‍රශ්නේ. හරිද? විටමින් D අඩු වුණාම දත් දිරා යනවා, අස්ථි බිඳිලත් යනවා. විටමින් E බලන්න මතක මේක. ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා, සෛල විභාජනයේ දුර්වලතා, රතුරුදුරාණු බිඳී යාම වේගවත්, පරිණත නොවූ දරුපත්. විටමින් E සම්බන්ධ මොනවද? ප්‍රජනනය සම්බන්ධ දේවල් වල තමයි. ප්‍රජනනය සම්බන්ධ දුර්වලතා, පරිණත නොවූ දරුපත්. හරිද? අන්න ඕකට තමයි විටමින් E මේ නැති වුනහම ඌනතා ලක්ෂණ.
විටමින් K විටමින් K මොකටද ඕනේ? විටමින් K මේ කයන්නෙන් බලන්න මම මේ දෙන්නම් වචනයක් ඔයාලට කෙටි ක්‍රමයක් කයන්න. විටමින් K විටමින් K ඕනේ රුධිරයේ කැටි ගැසීමට. විටමින් K ඕනේ මොකටද? රුධිරයේ කැටි ගැසීමට විටමින් K ඕනේ. හරිද? අපි කතා කරන වෛද්‍ය විද්‍යාවේදී ක්ලොටින් ෆැක්ටර්ස් එහෙම විටමින් K ඩිපෙන්ඩන්ට් වෙන ක්ලොටින් ෆැක්ටර්ස් මොනවද කියලා හරිද ඒ ක්ලොටින් ෆැක්ටර්ස් වල ක්‍රියාකාරීත්වයට විටමින් K ඕන්නේ හරි මම නිකන් උත්තර දෙන්නට කිව්වේ එතකොට විටමින් K ඕන්නේ කොහොම හරි කොහොමද රුධිරයේ කැටි ගැසීමට විටමින් K නැති වුණාට පස්සේ මොකද වෙන්නේ රුධිරයේ කැටි ගැසීම සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් විටමින් K අඩු වුණ නැති වුණාට පස්සේ මොකද වෙන්න ඕනේ රුධිරයේ කැටි ගැසීම ප්‍රමාද වෙනවා විටමින් K නැති වුණාට පස්සේ මොකද වෙන්නේ රුධිරයේ කැටි ගැසීම ප්‍රමාද වෙනවා අන්න ඔය විදිහටයි විටමින් වගුව ඉවර වෙන ඕක හරි සරලයි පුතේ. මෙන්න මේ මං කියලා දුන්න කරුණුත් එක්ක පොඩ්ඩක් ඔය ආයසරයක් රිවයිස් කරන්න අනිවාර්යෙන් ඔයාලට විටමින් වගුව ලොවෙත් නැහැ. පුළුවන් වෙනවා. හරි. අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නයට. එහෙනම් ඔන්න පළවෙනි එකේ උත්තරේ මොකද්ද? විටමින් A. මං එහෙනම් අහන්න ප්‍රශ්නයක්. ටක් ගාලා උත්තරේ දෙනවා. හරි. කෙනෙක්ට රක්තහීනතාවය ඇති වෙලා තිනවා. එයාගේ වෛද්‍යවරයා කියනවා එයාට යම්කිසි විටමීනයක් ඌණයි කියලා. මොකක්ද ඒ ඌණ විටමීනය? විටමින් B. විටමින් B. හරි. මේ දීලා තියෙනවා මම එහා ඇත්තට මේක බලන්න නැතුව මම එහෙම හරිද රක්තහීනතාවයට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ ඌනතාවයේද පුතේ රක්තහීනතාවයට ඌ මේ හේතු වෙන මේ විටමිනේ තමයි කියන්නේ ඌන වුණාම තමයි හැදෙන්නේ මොකද්ද විටමින් B විටමින් B ඌන වුණාම තමයි රක්තහීනතාවය හැදෙන්නේ ලෙවල රතු පාට අඩුයි හේතුව තමයි රතු රුධිරාණු ප්‍රමාණය අඩු වෙනවා රතු රුධිරාණු වල වෙනස් වීම හරිද එතකොට රක්තහීනතාවයට හේතු වන මේ මොකද්ද රක්තහීනතාවයට හේතු වෙන්නේ විටමින් B ඌනතාවය විටමින් B ඌනතාවය ඔන්න ඊළඟට ඔයාලට සමහරවිට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් මෙතන අහලා තියෙන විටමිනේනේ පුතේ ඊළඟට අහන්න පුළුවන් රක්තහීනතාවයට හේතු වන්නේ කුමන ಖನಿಜ ලවණයේ ඌනතාවයද කුමන ಖනිජ ලවණයේ ඌනතාවයද පුතේ රක්තහීනතාවයට හේතු වෙන්නේ රක්තහීනතාවය හැදෙනවා යකඩ ඌන වුණහමත් මොන ඌන වුණහමත්ද රක්තහීනතාවය හැදෙන්නේ යකඩ ඌන වුණහමත් හැදෙනවා රක්තහීනතාවය හරි මේ තියෙන ಖනිජ ලවණ වගු මේ බලන්න පුතේ යකඩ රක්තහීනතාවය තියෙන යකඩ ඌන වුණහමත් මොකක් හැදෙනවද රක්තහීනතාව අන්න එහෙමයි කියන්නේ මේකක් සාකච්ඡා කරගෙන යනකොට අපි ඒක සම්පූර්ණයෙන් මේකට අදාළ විෂය පරාසය බලා ගන්න ඕනේ නැත්තම් තේරුම් ගන්න නැහැනේ හරි මේක ඔයාලා හිතලා උත්තරේ දෙන්න ඕනේ හොඳේ පුද්ගලයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා ඇත. හරිද? ග්ලූකෝස් මට්ටම දැන් තියෙන්න ඕනි ගානට වඩා මේ පුද්ගලයාගේ රුධිරයේ වැඩි වෙලා තියෙන්නේ. ඔහු විසින් පරිභෝජනය අවම කළ යුත්තේ කුමන ආහාරයද? දැන් ඔන්න සීනි වැඩි. දැන් මෙයා පරිභෝජනය අවම කරන්න ඕනි එහෙනම් ඇඟට ග්ලූකෝස් හම්බෙන ආහාර නේද? පුතේ එයා එහෙම හිතන්න පුරුදු වෙන්න. දැන් ග්ලූකෝස්නේ වැඩි වෙලා තියෙන රුධිරේ. එහෙනම් මෙයා තව තවත් රුධිරයට ග්ලූකෝස් ගත්තොත් හරියනවද? නෑ. එහෙනම් මෙයා මොකද කරන්න ඕනේ? ග්ලූකෝස් ඇඟට හම්බෙන ආහාර නතර කළ යුතුයි. ආහාර ගැනීම අවම කළ යුතුයි. හරිද? අඩු කරන්න ඕනි. මස් කියන්නේ පුතේ ග්ලූකෝස් හම්බෙන එකද ප්‍රෝටීන්. ඒ මස් කියන්නේ මොනවද? ඒකේ තියෙන මේ පෝෂකය. ප්‍රෝටීන්. එහෙනම් ඒක අදාළ නැහැ. එහෙනම් මස් වෙන්න බෑ. කිරිවල ප්‍රෝටීන් තියෙනවා කියලානේ කියන්නේ. එහෙනම් කිරි වෙන්නත් බෑ. ඊට පස්සේ මුං ඇට වලත් මේ ප්‍රමුඛ මේ පෝෂකයේ ප්‍රෝටීන් නේද? එහෙනම් මුං ඇට වෙන්නත් බෑ. එහෙනම් පුතේ ග්ලූකෝස් හම්බෙන්න නම් හරිද? ග්ලූකෝස් හම්බෙන්න නම් මෙයා ගන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාරයක් නේද? කාබෝහයිඩ්‍රේට් අපි බෙදනවනේ කොටස් තුනකට. මොනවද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනවද කොටස් තුන පුතේ? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් වර්ග තුනයි. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඊට පස්සේ ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් කියන්නේ මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා හැදෙන්නේ මොන සැකරයිඩයක්ද? ඩයිසැකරයිඩයක්. මොනවද ඩයිසැකරයිඩ් වර්ග තුන? මෝල්, ලැක්, සුක්. මොල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්. මෝල්, ලැක්, සුක්. නේද පුතේ? හරි. එතකොට මේ මොකද මේ කර්ස් එක උඩට යන්නේ නැත්තේ. හරි. මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්. එතකොට පුතේ මෝල්ටෝස් හැදෙන්නේ මොනවා එකතු වෙලාද? මෝල්ටෝස් හැදෙන්නේ කියන්න බලන්න. මතක කරන්න මතක නැහැ නේද? හොරගෙඩියා. හරි. මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්. මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝසුයි එකතු වෙලා. සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝසුයි, ෆ්‍රක්ටෝසුයි එකතු වෙලා. ඊට පස්සේ ලැක්ටෝස් හැදෙන්නේ
ග්ලූකෝසුයි මොනවද? ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි එකතු වෙලා. හරිද? ජල විච්ඡේදනයෙන් හැදෙනවා කියලා ඉගෙන ගන්නව නේද? එතකොට මෙන්න මේවා මොකද්ද? ආයසරයක් ජල විච්ඡේදනයෙන් මොනා කරන්න පුළුවන්ද? ජල විච්ඡේදනයෙන් ඔය හැදිච්ච තැනටම ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම කතාවක්. මෙන්න මම ඔයාලට පෙන්නනකම්. පොලිසැකරයිඩ් පොලිසැකරයිඩ් හැදෙන්නේ කොහොමද පුතේ? මොනොසැකරයිඩ් අණු රාශියක් එකට බැඳලා තමයි මොනවද හැදෙන්නේ? පොලිසැකරයිඩ්. පොලි කියන්නේ ගොඩක් කියන එක. හරිද? පොලිසැකරයිඩ්. මේ බලන්නකෝ. ඔන්න තියෙනවා වර්ග 3. ඊට පස්සේ මේ තියෙන මම කිව්ව මෙන්න මේ ප්‍රතික්‍රියා දැනන් ඉන්න ඕනේ. කියන්නේ මේක. හරිද? ග්ලූකෝසුයි එකතු වෙලා හැදෙනවා මෝල්ටෝස්. ඒත් එක්කම ජල අණුවක් පිට වෙලා යනවා. ඔන්න හිතන්න ඔයා ගාව දැන් මෝල්ටෝස් කෙනෙක් ඉන්නවා. ඔයා ගාව දැන් කවුද ඉන්නේ? මෝල්ටෝස් කෙනෙක්. මෙන්න මේ මෝල්ටෝස්ට ඔයා ජල අණුවක් එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? ආයසරයක් ඔයාට හම්බෙනවා. කවුද ඔයාට හම්බෙන්නේ? ග්ලූකෝසුයි. හරිද? එහෙනම් මට ආයේ ඔන්න ඉන්නවා දැන් ඔයා ගාව සුක්‍රෝස් කෙනෙක්. ඔන්න ඔයාගාව ඉන්න සුක්‍රෝස්ට ඔයා දැන් දෙනවා කවුද? ඔයා දැන් දෙනවා ජලය. හරිද? ඔයාගාව ඉන්න සුක්‍රෝස්ට ඔයා කවුද දෙන්නේ? ජලය. පුතේ ඔයාගාව ඉන්න සුක්‍රෝස්ට ජලය දුන්නහම හැදෙන්න ඕනේ සුක්‍රෝස් හැදිච්ච දෙන්න නේද? කවුද සුක්‍රෝස් හැදුනේ කාගෙන්ද? ෆ්‍රක්ටෝසුයි ග්ලූකෝසුයි. එහෙනම් ඒ දෙන්න බවට පත් වෙනවා. පොලිසැකරයිඩ් වලටත් එහෙමයි. පොලිසැකරයිඩ් අණු වලට ජල අණු රාශියක් එකතු වුණාට පස්සේ එයා හැදෙන්නේ ඒ හැදිච්ච මේ මොනසැකරයිඩ් බවට. එතකොට මොන කාබෝහයිඩ්‍රේට් එක කෑවත් මොන කාබෝහයිඩ්‍රේට් එක කෑවත් අවසානයේ ඒ පුද්ගලයාගේ ඒ කියන්නේ අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. හරිද? රුධිරයේ මොන මට්ටම වැඩි වෙනවද? ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඒ මොන කාබෝහයිඩ්‍රේට් එක ගත්තත් අවසානයේක ග්ලූකෝස් වලට ආහාර ජීර්ණයෙන් පරිවර්තනය කරනවාමයි. හරිද? අවසානයේ ග්ලූකෝස් ගෑවෙනවාමයි. ග්ලූකෝස් පරිවර්තනය වෙනවා. එතකොට ග්ලූකෝස් ආහාර ජීර්ණයෙන් ග්ලූකෝස් හම් වෙනවා. ඒ ග්ලූකෝස් ටික ඇඟට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. එහෙනම් පුතේ ප්‍රසස්ස මට්ටමට වඩා වැඩි වෙලා තියෙනවලු. එහෙනම් අවම කරන්න ඕන කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර. මේ තියෙන්නේ පාන්. එහෙනම් මොකද්ද අඩු කරන්න? එහෙනම් අඩු කරන්න කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාරය. එතකොට මෙතන කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාරය තමයි පාන්. එහෙනම් කාබෝහයිඩ්‍රේට් තියෙන පාන් බත් ඊට පස්සේ තව ග්ලූකෝස්ම හරිද? ඒ ඔය මේ කාබෝහයිඩ්‍රේට් දැන් ඔය කතා කරපේ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර අරගෙන හරියන්නේ නැහැ. ඒ වගේ ග්ලූකෝස් ආහාර ජීර්ණයෙන් ග්ලූකෝස් නිපද වෙනවා. ඒ ග්ලූකෝස් රුධිරයට යනවා. ඊට පස්සේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඔකයි කතන්දරේ. යමු ඊළඟ ප්‍රශ්නයට. අයියෝ ලේසිම ප්‍රශ්නයක් 2020 මගේ අවුරුද්ද මම O level කරපු අවුරුද්ද. නියුක්ලියික් අම්ල පිළිබඳව අසත්‍ය වගන්තිය මොකක්ද කියලා අහනවා. නියුක්ලියික් අම්ල පිළිබඳව අසත්‍ය මං කිව්ව නේද අර කලිනුත් මෙන්න මේ සත්‍යයි අසත්‍යයි කියන ඒවා ඔයාලට පේන විදිහට ඉරි ඇඳ ගන්න කටු ගා ගන්න කියලා කිව්වේ. කියන්නේ මේවා මේ හයිලයිට් කරලා කියන්නේ ඔයාලට පේන විදිහට මාක් කරගන්න කියලා කිව්ව නේද පේපර් එක කරනකොට. ඔව් ඒ දේ කරගන්න ඕනේ. හොඳේ. හරි. නියුක්ලියික් අම්ල වල අම්ල පිළිබඳව අසත්‍ය වගන්නේ මොකද්ද වැරදි කියලා අහන්න. පුතේ මම නිකන් මතක් කරන්නම් දැන් බාහිරව නියුක්ලියික් අම්ල වර්ග කීයක් තියෙනවද ප්‍රධාන? දෙකක් තියෙනවා. DNA RNA. ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අම්ලයයි රයිබෝ නියුක්ලියික් අම්ලයයි. ඩියොක්සි රයිබෝ නියුක්ලියික් අම්ලවල මේ තැනුම එක කියවන්නේ මොකද්ද? ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩය. රයිබෝ නියුක්ලියික් අම්ලවල තැනුම මේක කියවෙන්නේ මොකද්ද? රයිබෝ නියුක්ලියෝටයිඩය. හරිද? ඊට පස්සේ මේ වගේ මේ මොනවද පුතේ මූලද්‍රව්‍ය මේ හැදිච්ච මූලද්‍රව්‍ය වෙන්නේ මේ හැදිච්ච මූලද්‍රව්‍ය වෙන්නේ හැදිච්ච මූලද්‍රව්‍ය තමයි CHONP. හරිද? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් CHONP. හරි නේද? ඔය කියද්දි වීඩියෝ එක පෝස්ට් කරලා නෝට් එකක් දාගන්න. නැත්නම් වීඩියෝ එක දිග වෙනවනේ මම පෝස්ට් කර හිටියොත්. හරිද? එතකොට තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩ නම් මේ. ඔව්. පොදුවේ ගත්තට පස්සේ නියුක්ලියික් අම්ල වල තැනුම් ඒකකය මොකද්ද? නියුක්ලියෝටයිඩ. ඒක හරි. හරිද? ඊට පස්සේ දෙක ස්වභාවික බහු යවකයකි. ඔව් නියුක්ලියෝටයිඩ රාශියක් එකතු වෙලා තමයි නියුක්ලියික් අම්ලයක් හැදෙන්නේ. නියුක්ලියෝටයිඩ රාශියක් එකතු වෙලා තමයි නියුක්ලියික් අම්ලයක් හැදෙන්නේ. ඒකත් හරි. තුන්වෙනි එක බලමු ප්‍රවේණික තොරතුරු අපිට කරා. ඔව් පුතේ. ඔයාලා පොඩි උන් හිතන් දන්නවනේ DNA වලින් DNA RNA ප්‍රවේණික තොරතුරු කපඩා කරන්නේ නේද? එතකොට ප්‍රවේණික තොරතුරු කපඩා කරයි. හරියටම හරි. ඊට පස්සේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් හා නයිට්‍රජන් මූලද්‍රව්‍ය පමණක් අඩංගු වේ. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් යන මූලද්‍රව්‍ය පමණක්. පුතේ ඒ හතර විතරද? නෑ තව තියෙනවා මොනවද? තව තියෙනවා යාළු ෆොස්ෆරස්. ආය මොනවද මෙයාගේ අඩංගු වෙන්නේ කාබන් CHON P තියෙනවා. එහෙනම් මේක
වැරදි. එහෙනම් උත්තරේ පුතේ අසත් එකනේ යන්නේ. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. හරි. හරි නේද? right. යමු ඊළඟ එකට. මෝටර් රථ එන්ජිමක නිපදවන අධික තාපය ඉවත් කිරීමට. ආහා. මෝටර් රථ එන්ජිමක නිපදවන මොකෝ මේ highlight වෙන්නේ නැත්තේ. ඒයි highlight වෙනවා. නිපදවන අධික තාපය සඳහා භාවිතා කිරීමට හේතු වන්නේ ජලයේ සතු කුමන ගුණාංගයේද? හරිද? ජලයේ මොන ගුණාංගයේද හේතු වෙන්නේ කියලා අහනවා. ඒ කියන්නේ පුතේ මෙහෙමනේ. මෝටර් මේ මෝටර් රථයක් කියන වාහනයක හරිද කාර් එකක රේඩියේටරේට වතුර දානවානේ. රේඩියේටරේට වතුර දැම්මට පස්සේ ඇයි වතුර දාන්නේ? නිකන් ඔය තියනකොට දැම්ම මූඩිය ඇරලා. එහෙනම් තෙල් ටැංකියට දාගන්න තිබ්බනේ. නෑ නෑ. ඇයි වතුර දාන්නේ? වතුර දාන්නේ පුතේ එන්ජිමේ ලොකු තාපයක් නිපද වෙනවා. අන්න ඔය තාපය අඩු කරන්න ඕනේ. මොකද නැත්නම් එන්ජිමේ කොටස් වලට හානි වෙනවා. එතකොට පැකින් වලට එහෙම. එතකොට ඔන්න ඔය මේ අධික තාපය ඉවත් කරන්න තමයි දැන් වතුර දාන්නේ වතුර දාන්නේ. එතකොට මේක මාකරේ දැන් වතුර වලට හැකියාවක් තියෙනවනේ මේක කූල් කරන්න ඕනම දෙයක් කූල් කරන්න නේද? අපිත් ඒකනේ මේ රස්න වැඩි වුණාම මේකට වතුර ටිකක් හරි දාගන්නේ. හරිද? එතකොට වතුර වලට හැකියාවක් තියෙනවා ඕනම දෙයක් කූල් කරන්න. හරිද? සිසිලණය කරන්න හැකියාවක් තියෙනවා. මේකට හැකියාව හම්බුනේ මොකෙන්ද දන්නවද? වතුර වලට තියෙනවා ඉහළ විශිෂ්ට තාපධාරිතාවක්. ජලයට තියෙනවා මොකද්ද? ඉහළ විශිෂ්ට තාපධාරිතාවක්. ඉහළ විශිෂ්ට තාපධාරිතාවක් කියන්නේ අපි මේක ඉගෙන ගන්නවා 11 වසරේදී තාපේ පාඩමේදී මේ ඉහළ විශිෂ්ට තාපධාරිතාව කියන ඒවා ගැන තාපේ පාඩමේදී ඉගෙන ගන්නවා 11 වසරේදී. මම දැනට කියන්නම් මොකද්ද කියලා. හරිද? ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය හරිද? ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය පුතේ හරිද? එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් කොච්චරකින්ද? සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්න හරිද? සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්න මෙන්න මේකට දෙන්න ඕනි හරිද? සෙල්සියස් එක කෙල්වින් එක දෙකම එකයි සෙල්සියස් එකකින් ඉහළ නංවන්න දෙන්න ඕනි තාප ප්‍රමාණයට හරිද? තාප ශක්ති ප්‍රමාණයට තමයි කියන්නේ මෙන්න මේ නම. මොකද්ද තාප ශක්ති ප්‍රමාණයට කියන්නේ? විශිෂ්ට තාප ධාරිතාව. හරිද? විශිෂ්ට තාප ධාරිතාව. එතකොට ජලයට තියෙනවා ලොකු විශිෂ්ට තාප ධාරිතාවක්. හරිද? 4200ක් වගේ. ජලයට තියෙනවා ලොකු විශිෂ්ට තාප ධාරිතාවක්. එතකොට මේ ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් වැඩි කරන්න. ඒ කියන්නේ සෙල්සියස් 30 තියෙන ජලය සෙල්සියස් 31 දක්වා වැඩි කරන්න ලොකු තාප ශක්ති ප්‍රමාණයක් දෙන්න ඕනි. හරිද? ලොකු තාප ශක්ති ප්‍රමාණයක් දෙන්න ඕනි. එතකොට පුතේ දැන් හිතන්න මෙහෙම. ඔන්න එන්ජිමේ දැන් නිපද වෙනවා ලොකු තාපයක්. අන්න ඔය මේ එන්ජිමේ දැන් නිපද වෙනවනේ තාපය. අන්න ඔය තාපයෙන් තමයි මේකේ තියෙන වතුර ටික රත් වෙන්නේ. එතකොට දැන් මේ වතුර රත් වෙන්නේ කොහොමද? නිකන් පොඩි තාප ශක්තියක් අරගෙනද එන්ජිමෙන්? නෑ නෑ ලොකු තාප ශක්තියක් අරගෙන තමයි මේ වතුර ටික රත් වෙන්නේ. එතකොට දැන් ඕන්න එන්ජිමේ නිපදුණා තාපය. ඒ තාපය ටික දැන් දුන්නා. මෙන්න මේ රේඩියේටර් එකේ තියෙන වතුර රත් කරන්න. එතකොට ඔන්න එන්ජිමේ හැදිච්ච තාපය ඉවත් වෙලා යනවා. මෙන්න මේ රේඩියේටරයට දාලා තියෙන වතුර ටික රත් වෙන්න. එතකොට දැන් මේ වතුර නිකන් එසේ මෙසේ රත් වෙන කෙනෙක් නෙමෙයි. මෙයාගේ ලොකු තාපධාරිතාවක් කියනවා. ඒ කියන්නේ මෙයා සෙල්සියස් 1කින් වැඩි කරන්න මේ නිපද වෙච්ච තාපයට ගොඩාක් මේ ජලයට එන්න සිද්ධ වෙනවා. හරිද? ගොඩාක් වැය වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ එන්ජිමේ තියෙන තාපය අයින් වෙලා යනකොට එන්ජිම කූල් වෙයිද රත් වෙයිද? කූල් වෙනවනේ. එහෙනම් මේ සිසිලන කාරක ගුණයට හේතු වෙන්නේ මොකද්ද? ජලයේ සිසිලන කාරක ගුණයට හේතු වෙන්නේ පුතේ ඉහළ විශිෂ්ට තාපධාරිතාවක් පැවතීම. තාපාංකයේ ඉහළ තාපාංකයක්වත් ඉහළ ඝනත්වයක්වත් අවර්ණ ඒව නෙවෙයි. හරිද? මොකද හේතු වෙන ප්‍රධානම දේ තමයි ඉහළ විශිෂ්ට තාපධාරිතාවක් පැවතීම. සිසිලන කාරක ගුණයට හේතු වෙන්නේ ඉහළ විශිෂ්ට තාපධාරිතාව. උත්තරේ අංක 1. සිසිලන කාරක ගුණයට හේතු වෙන්නේ ඉහළ විශිෂ්ට තාපධාරිතාව. මම නිකන් පැහැදිලි අර ටික නිකන් පැහැදිලි කරලා දුන්නේ. හොඳේ. හරි. යම් 2022 ප්‍රශ්නෙට හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු හරිද? හයිඩ්‍රජනුයි ඔක්සිජන් ඒ කියන්නේ H2O අනුපාතය නේද මේ? පාඩම් කරලා තියෙන කෙනෙක්ට මේක පටස් කරලා මතක් වෙනවා හයිඩ්‍රජන් ඔක්සිජන් දුන්නකම මේ H2O අනුපාතය කියන්නේ මේ ඒක නෙමෙයි. හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාත ඔක්සිජන් පරමාණු දෙකට එක අනුපාතයෙන් සංයෝජනය වී ඇති ජෛව අණු වර්ගය. මොකද්ද පුතේ මේ H2O අනුපාතය? හරිද? හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය දෙකට එක වෙන්නේ පුතේ. හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය දෙකට එක වෙන්නේ මොකද්ද පුතේ? ජෛව අණුව.
කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන් නියුක්ලියික් අම්ල පුතේ අපි කතා කරන දේ තමයි මොකද්ද හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය දෙකට එකක් වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වල මතකද අණුක සූත්‍රය CxH2OY මතක නෑ මම මතක් කරන්නම් මේ බලන්නකෝ මේ තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය මේ තියෙන්නේ පුතේ මේ CxH2OY ඔන්න මං හදලා පෙන්නනවා. ඔයාලට ඔයාලගේ ක්ලාස් යන ගුරුවරු ඊට පස්සේ ඉස්කෝලෙන් අනිවාර්යයෙන් මේක හදලා පෙන්නන්න ඇති. කමක් නැහැ. දැන් එතකොට මේක ආයේ පාඩම් කරන්න දෙයක් නැහැ. දැන් මේකේ මං ගොඩාක් දේවල් ඔයාලට මතක් කරගෙන යන්නේ. එතකොට මතක හින්නා. මේ බලන්නකෝ. H2OY H2OY නේ. එතකොට හයිඩ්‍රජන් මේ හයිඩ්‍රජන් කීයක් තියනවද? 2යි y. හයිඩ්‍රජන් තියනවා පුතේ කීයද? 2යි y. ඔක්සිජන් කීයක් තියනවද? මේ මෙතන එකක්වත් නැහැ කියන්නේ මේ මෙතන එකනේ තියෙන්නේ. එක් වරක් y පුතේ. හරිද y ට y කැපිලා ගියාම කීයද 2.91යි කියලා එනවා හරිද එතකොට හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය දෙකට එකක් වෙන්නේ මොන වගේද කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන්ට ඔක්සිජන් අනුපාතය දෙකට එකක් වෙන්නේ මේ තියෙන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් මූලද්‍රව්‍ය සංයෝජනය වී ඇත්තේ දෙකට එක අනුපාතයෙන් මොකද්ද එතකොට මොකද්ද උත්තරේ කාබෝහයිඩ්‍රේට් හරිද උත්තරේ කාබෝහයිඩ්‍රේට් යම් අපි 2024 අහලා තියෙන ප්‍රශ්නෙට. එක්තරා ආහාර නිස්සාරකයකට බලමු මොකටද මේ ඉඳ හදන්නේ කියලා. එක්තරා ආහාර නිස්සාරකයකට බෙනඩික් ද්‍රාවණ ස්වල්පයක් එක්කර රත් කළ විට බෙනඩික් පුතේ මේ බෙනඩික් දාලා රත් කරලා තියෙන්නේ. හරිද? බෙනඩික් එක්කලා රත් කළ විට වර්ණ විපර්යාසයක් සිදු නොවීය. මොකද්ද මෙතනින් කියන්න පුළුවන්? පුතේ අපි බෙනඩික් දාලා ඔහොම බෙනඩික් මේ බලන්නකෝ ඔන්න ආහාර ස්වල්පයක් ගත්තා ඒකට දැන් බෙනඩික් ටිකක් දාලා හරිද අපි ඝන සෙන්ටිමීටර දෙයක් නම් දැම්මේ බෙනඩිකුත් ඝන සෙන්ටිමීටර දෙයක් ඝන සෙන්ටිමීටර දෙයක් දාලා ඔන්න දැන් මොකද වෙන්නේ අපි බන්සන් 1000කට අල්ලලා රත් කරනවා නටන තෙක් කවුද ලැබ් ඇසිස්ටන්ට්ද නෑ මේ මිශ්‍රණයේ නටන තෙක් රත් කරනවා පරීක්ෂානාලයේ තියෙන එතකොට අපිට වර්ණ විපර්යාසයක් එනවා හරි ලස්සනට මොකද්ද නිල් කොල්ලා කහ තැඹිලිට රතු ගඩොලෙන් ගහයි. ඔන්න කෙටි ක්‍රමය. දන්නේ නැතිය ලියා ගන්න. නිල් කොල්ලා කහ තැඹිලිට රතු ගඩොලෙන් ගහයි. මොකද? නිල් පාට ඊට පස්සේ කොළ පාට නිල් කොල්ලා ඊට පස්සේ කහ පාට තැඹිලි පාට ගඩොල් රතු අවක්ෂේපයේ විදිහට වර්ණ විපර්යාසයක් එනවා. එහෙම වර්ණ විපර්යාසයේ එන්නේ ග්ලූකෝස් වලට. දැන් මේකේ දැන් ග්ලූකෝස් ටිකකට බෙනඩික් ටිකක් දාලා අපි ඔය පරීක්ෂණය කරාට පස්සේ ඒ කියන්නේ මේ බන්සන් 1000කට අල්ලලා රත් කරාට පස්සේ පරීක්ෂානාලයේ අන්න ඔය වර්ණ විපර්යාසය එන්නේ නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු අවක්ෂේපයේ විදිහට අන්න ඔය වර්ණ විපර්යාසය එන්නේ ඒකට ඒ කියන්නේ ඔය ග්ලූකෝස් පරීක්ෂා කරද්දී ග්ලූකෝස් වලට තමයි බෙනඩික් කොහොම ආන්සර් කරන්නේ හරිද බෙනඩික් ද්‍රාවණයේ පාට නිල් පාට දන්නේ තියා මතක තියාගන්න බෙනඩික් ද්‍රාවණයේ පාට නිල් පාට එන්නේ එතකොට දැන් එහෙම දැන් ආහාර නිසාරකයකට බෙනඩික් දාලා රත් කරාට පස්සේ වර්ණ විපර්යාසයක් උනේ නැල්ලුනේ. එහෙනම් එතන මොනව නැද්ද? හරිද? ග්ලූකෝස් තිබ්බනම් අර විදිහට වර්ණ විපර්යාසයක් එනවා. දැන් වර්ණ විපර්යාසය ඇවිල්ලා නැහැනේ. එහෙනම් එතන මොනව නැද්ද? එතන මොනවද නැත්තේ? එතන ග්ලූකෝස් නැහැ. එච්චරයි කියන්න පුළුවන්. එතන ග්ලූකෝස් නැහැ. ඊට පස්සේ පසුවේට තනුක සල්ෆියුරික් අම්ලය. පසුවේට මොනවද දැම්ම කියන්නේ? තනුක සල්ෆියුරික් අම්ලයේ ස්වල්පයක් එක්ක කළ විට ද්‍රාවණයේ තැඹිලි පාටට හැරුණාලු. තනුක සල්ෆියුරික් දාලා රත් කරාට පස්සේ පුතේ මේ තනුක අම්ලයක් දාලා ආයෙසරයක් මේ බෙනඩික් දාලා රත් කරන පරීක්ෂාව මොකද්ද? සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව නේද? තනුක අම්ලයක් දාලා තනුක අම්ලයක් දැම්මට පස්සේ සුක්‍රෝස් වලට මොකද වෙන්නේ? පුතේ තනුක අම්ලයක් දැම්මට පස්සේ මේ අහගන්න සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති මේ කියන නෑ දන්නේ නැති ඉතින් ගුරුරු ගන්නලා ඇතිනේ. හරිද? සුක්‍රෝස් වලට තනුක අම්ලයක් දැම්මට පස්සේ සුක්‍රෝස් වලට තනුක අම්ලයක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? එයා කැඩෙනවා. එයා හැදිච්ච දෙන්නා බවට. එයා කැඩෙනවා. එයා හැදිච්ච දෙන්නා බවට. කාර්බ කෝරු බවට කැඩෙන්නේ ග්ලූකෝසුයි කාගේ ගාගෙන්ද හැදුනේ? ග්ලූකෝසුයි ප්‍රක්ටෝසුයි බවට කැඩෙනවා. හරිද? එතකොට මෙන්න එතකොට ග්ලූකෝස් ඉන්නවා. එහෙනම් දැන් ග්ලූකෝස් ඉන්නවා කියන්නේ මේ අනිවාර්යෙන් දැන් වර්ණ විපර්යාසයේ බෙනඩික් ලබා දෙන්න ඕන ග්ලූකෝස් ඉන්න තැන බෙනඩික් ඉන්න අයියේ මම පාට පෙන්නන්නම් කියලා මොකද වෙන්නේ ටක් ගාලා වර්ණ විපර්යාසයේ පෙන්නනවා හරිද එතකොට තනුක සල්ෆියුරික් දැම්මට පස්සේ වර්ණ විපර්යාසයක් කියන්නේ තැඹිලි පාටට හැරිලා නේ කියන්නේ වර්ණයක් පෙන්නලානේ එහෙම හැරුණා කියන්නේ දැන් මේ එහෙම හැරිලා තියෙනවා එතකොට තනුක අම්ලයක් දැම්මට පස්සේ මෙහෙම වර්ණ විපර්යාසයක් පෙන්නන්න නම් ඒ ආහාර නිසාරකයේ මොනවද තියෙන්න ඕනේ ඒ ආහාර නිසාරකයේ තියෙන්න ඕනේ සුක්‍රෝස් මොනවද ආහාර නිසාරකයේ තියෙන්න ඕනේ
සුක්‍රෝස්. ඉතින් බෙනඩික් වලට වර්ණ විපර්යාසයක් පෙන්නලා කියලා කෙලින්ම ගහලා දාන්නේ නැහැ ග්ලූකෝස්. නෑ පුතේ බෙනඩික් වලට පෙන්නලා නෑ. බෙනඩික් වලට පෙන්වුවේ මේ තනුක සල්ෆියුරික් දැම්මට පස්සේ තනුක අම්ලයක් දැම්මට පස්සේ. ඒ හින්දා මේ ග්ලූකෝස් වැරදි. බෙනඩික් වලට පෙන්වුවා නම් ඕන් ග්ලූකෝස් එතන ඉඳලා තියෙනවා. හැබැයි එහෙම ග්ලූකෝස් ඉඳලා නෑ මෙතන. හරිද? තනුක අම්ලයක් දැම්මට පස්සේනේ පෙන්නලා තියෙන්නේ. එහෙනම් කවුද? සුක්‍රෝස්. හරි. යමු අපට 8 වෙනි ප්‍රශ්නෙට. මේක නම් මේ පළාත් පේපර් ප්‍රශ්නයක් විභාග ප්‍රශ්න උත්තරයි තිබුණේ. ඒ කියන්නේ පරණ විභාග ප්‍රශ්න දාන්නේ 2016 වගේ ඉඳලා තමයි මම මේ සාකච්ඡා කරන්නේ. මොකද තේරුමක් නැහැ ඊටත් පස්සට ගිහිල්ලා. මෝල්ටෝස් ෆ්‍රුක්ටෝස් හරිද? ඔය ඉංග්‍රීසියෙන් ලියනකොට ෆ්‍රක්ටෝස් කියලා වන්නම් කියන්නේ. හරිද? මෝල්ටෝස් ෆ්‍රුක්ටෝස් සෙලියුලෝස් අයත් කාබෝහයිඩ්‍රේට් කාණ්ඩ පිළිවෙලින්. පුතේ මෝල්ටෝස් මම කිව්වනේ මෝල් ලැක්සුක් කොහෙද? ඩයිසැකරයිඩ්. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ්. මෝල්ටෝස් කියන්නේ මොනොසැකරයිඩයක්ද? නෑ වැරදි. ඔන්න ඩයිසැකරයිඩ හරි. ඊට පස්සේ ප්‍රක්ටෝස් කියන්නේ මොකද? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. මොනොසැකරයිඩයක්. සෙලියුලෝස් කියන්නේ පොලිසැකරයිඩයක්. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. 9. පොලිසැකරයිඩයකට හා ඩයිසැකරයිඩයකට නිදසුන් වනුයේ පිළිවෙලින් පොලිසැකරයිඩයකටයි ඩයිසැකරයිඩයකටයි නිදසුන් අහනවා. පුතේ මොනවද පොලිසැකරයිඩ ඔයාලගේ සිලබස් එකේ කතා කරන්න තියෙන අපිට? සෙලියුලෝස්, ග්ලයිකෝජන්, පිෂ්ඨය. සෙලියුලෝස්, ග්ලයිකෝජන්, පිෂ්ඨය. හරිද? ඔයාලගේ සිලබස් එකේ තියෙන තුනයි. ඩයිසැකරයිඩයක් තුනක් තියෙනවා. මෝල්, ලැක්සුක්, මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්. හරි. එතකොට පොලිසැකරයිඩ. සුක්‍රෝස් කියන්නේ පොලිසැකරයිඩයක්ද? නෑ. ඩයිසැකරයිඩයක්. වැරදි. එහෙනම් ඒ උත්තරය ගැන බලන්න එයායි. ග්ලයිකෝජන් කියන්නේ පොලිසැකරයිඩයක්ද? ඔව් පොලිසැකරයිඩයක්. ග්ලූකෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්ද? අපෝ නෑ. ඒක වැරදි. එහෙනම් ඒකත් වැරදි. ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩයක්. පොලිසැකරයිඩයක්ද පිෂ්ඨය? ඔව් හරි. ඊට පස්සේ ගැලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ්. අපෝ නෑ. ඒක මොකද්ද? ගැලැක්ටෝස් කියන්නේ මොකද්ද? ගැලැක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩ්. එහෙනම් ඒකත් වැරදි. ඊට පස්සේ සෙලියුලෝස් කියන්නේ පොලිසැකරයිඩයක්ද? ඔව්. සුක්‍රෝස් කියන්නේ මොන ඩයිසැකරයිඩයක්ද? සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්ද? ඔව්. දෙකම හරි. එහෙනම් උත්තරේ අංක 4. උත්තරේ අංක 4. ඊළඟ ප්‍රෝටීන් එක සෑම විටම අඩංගු මූලද්‍රව්‍ය නිවැරදි දැක්වෙන පිළිතුර මොකද්ද කියලා අහනවා. ප්‍රෝටීන් එක. පුතේ හරි වැදගත්. පුතේ ප්‍රෝටීන් වල මොනවද තියෙන්නේ? ඕකේ එලෙවල් යනකොට වෙනස් වෙනවා මේ කතාව. හරිද? මෙතියොනීන් කියලා එහෙම අපි අර ඇමයිනෝ අම්ල පවා කතා කරන නිසා ඕක වෙනස් වෙනවා කතාව. හරිද? එතකොට මේ ඕ ලෙවල් මට්ටමනේ මෙතන අපි සාකච්ඡා කරන්න ඔයාලගේ. ඒ හින්දා මේ මං කියන දේ තමයි උත්තරේ. හරිද? එතකොට ප්‍රෝටීන් එක සෑම මූලද්‍රව්‍ය පුතේ ප්‍රෝටීන් එක තියෙනවා. හරිද? ප්‍රෝටීන් එක තියෙනවා. මොනවද ප්‍රෝටීන් එක තියෙන්නේ? කාබන් තියෙනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් තියෙනවා. ප්‍රෝටීන් එක පුතේ කාබන් තියෙනවා. හයිඩ්‍රජන් තියෙනවා. ඔක්සිජන් තියෙනවා. හරිද? CHO නයිට්‍රජන් තියෙනවා. ආයි ඇතැම් විට සල්පර් තියෙනවා. හරිද? මීට අමතරව මොනවද ආය ඇතැම් විට තියෙන්නේ? සල්පර්. පුතේ සල්ප කියන කෙනා හැම වෙලේම නෑ. සල්පර් ඇතැම් විට පමණයි ඉන්නේ. සල්පර් ඉන්නේ ඇතැම් විට පමණයි. හරිද? හැම එකකම නෑ. එතකොට මොනවද පුතේ ප්‍රෝටීන් එක සෑම විටම අඩංගු මූලද්‍රව්‍යනේ අහන්නේ. එහෙනම් මොනවද සෑම විටම අඩංගු වෙන්නේ? CHON. CON. සෑම විටම තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ඔයාලා දැන් ප්‍රෝටීන් එක මූලද්‍රව්‍ය සංයුතය හුවට පස්සේ ඔයාලා CHON S ලිව්වොත් වැරදි. S අගොල්ලෝ ලියන්න ඕනේ කොහොමද? ඇතැම් විට සල්ප ඇතැම් විට කියලා ලියන්න ඕනි. හරිද? පැහැදිලිව මතක තියාගන්න. එතකොට ප්‍රෝටීන් එක සෑම විටම අඩංගු මූලද්‍රව්‍ය මොනවද? CHON. හරිද? සෑම විටම අඩංගු මොනවද? CHON. හරි ඔන්න මේ මොන කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීම පරීක්ෂා මේ YouTube channel එකේ දාලා තියෙනවා. ඕනි අය බලන්න මේ YouTube channel එකේ තියෙනවා. හරිද? උඩ වීඩියෝස් වලට ගියාට පස්සේ තියෙනවා. ඉතින් වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න ඕනි නිකන් තියෙන එක ලයික් එකකුත් දාන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මොකද යාළුවන්ට ෂෙයා කරන්න කියන්න පණිවිඩේ ආයෙ තමයි ඔයාලට දැනුම් දෙන්න ඕන විශේෂම දේ. තව O level වල තියෙන මාස 6ක් වගේ 2026 O level වල තියෙන තව මාස 6ක් වගේ පොඩි කාලයක්. මෙන්න මේ කාලෙන් ඔයාලට 10 11 මුළු විෂය නිර්දේශය මතක් කරගැනීමේ හැකියාව තියෙනවා. කොහොමද? මම දැනට කරන්නේ ෆිසිකල් ක්ලාස් විතරයි. Google හෙටිබල ෆිසිකල් ක්ලාසස් විතරයි කරන්නේ. ඉතින් ඔයාලට මගේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකට ඇත්තට මේක පේපර් ක්ලාස් එකක් කියවට පේපර් ක්ලාස් එකක් විතරක්ම නෙවෙයි. මේක සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන රිවිෂන් එකක් කෙටි ක්‍රමත් එක්ක. හරිද? යුනිට් පේපර්ස්, ඒ කියන්නේ මේ වගේ පාඩමට යුනිට් වයිස් පේපර්ස්, පාස් පේපර්ස්, පළාත් පේපර්ස් ඔය ඔක්කොමත් එක්ක සාකච්ඡා කරනවා. ලංකාවේ කොලිටිම පේපර් ක්ලාස් එක අඩුම පන්ති ගාස්තුවට මාසික පන්ති ගාස්තුව මාසෙට දවස් 4යි මාසික පන්ති ගාස්තුව රුපියල් 600යි. පුතේ යාළුවන්ටත් දැනුම් දෙන්න අපි මේ සතිය සෙනසුරාදා
ඒ කියන්නේ ජූනි 6 සෙනසුරාදා රෑ 7 ඉඳලා පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. එහෙනම් හැමෝටම තමන්ගේ හීන වලට යන ශක්තිය ධෛර්යය ලැබේවා හැමෝටම ජය වේවා.